ත්‍රස්තවාදයේ මුලිනු පුටා දමා උතුරු හා නැගෙනහිර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි. LTTE ත්‍රස්තවාදීන්ගෙන් නැගෙනහිර පළාත මුදා ගැනීමට ආරක්ෂක හමුදාව සමත් වූහ. නැගෙනහිර ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට මෙමගින් අවකාශ සැලසෙන. එය වන්‍ය සහ කිලිනොච්චිය ඇතුළු උතුරේ ජනතාවටද උදා කිරීමේ කාලය වැඩි ඈතක නොවන බව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. අපි ත්‍රස්තවාදයට ඒ පිළිතුරු දෙන ගමන් මේ රටේ දේශපාලන වශයෙන් විසඳුම්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී, මේ රටේ ඔබ භුක්ති විඳින නිදහස, ඔබ භුක්ති විඳින අයිතිය, අපි මේ රටේ උතුරේ සහ නැගෙනහිර කිලිනොච්චියේ සහ මුලතිව් වල ඉන්න ජනතාවටත් ලබා දිය යුතුයි. ඒක අපේ වග. ඒක නිසා එතෙන්දී අපි එකා වගේ දේශපාලනේ ජාතිය ආගම පාට බලන්නේ නැතුව අපි මිනිසුන්ට මේ රටේ ඉන්න දුක් විඳින මිනිසුන්ට ප්‍රභාකරන්ගෙන් LTTEන් බැටකාපු ත්‍රස්තවාදී ග්‍රහණයෙන් ඔවුන්ව මුදවගෙන ඔවුන්ට මේ රටේ අනිකුත් මිනිස්සු භුක්ති විඳින ඒ දේශපාලන නිදහස තමන්ගේ නියෝජිතෙක් පළාත් සභාවට පාර්ලිමේන්තුවට පත් කරගන්න තියෙන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, අධ්‍යාපනයට ලබන්න තියෙන අයිතිය මේ හැම කෙනෙකුටම, මේ හැම රටේ හැම පළාතකම ඉන්න මිනිහෙකුටම කෙනෙකුටම ලබා දීමේ වගකීමක් අපිට තියෙනවා. ඒක අපි මතක කරගන්න. අනේ වගකීම විතරයි. ඒ තුලින් මේ රටේ අලුත් රටක් හදන්න, සංවර්ධනය කරන්න, ඒ ප්‍රදේශ සංවර්ධනය කරන්න, ඒ සංවර්ධනය මේ ප්‍රතිලාභ සියලු දෙනාටම භුක්ති විඳින්න තියෙන අයිතිය අපි දහවුරු කරන්න. සිටි සුපිරි වෙළඳසල් 300ක් ආරම්භ කිරීමට රුපියල් කෝටි 30ක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වමින් ජනාධිපතිතුමා එම අදහස් පළ කළේය. මහනුවර ජනාධිපති මන්දිරයේදී උත්සවය පැවැත්වින. මහනුවර දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලැබූ සිසු දරුදරියන්ට මහපොළ ශිෂ්‍යත්ව පිරිනැමීමද ජනාධිපතිතුමාටින් සිදු කෙරෙන. ශිෂ්‍යත්ව ප්‍රදානය කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේ අනාගතයේ බාර ගැනීමට සිටින දූ දරුවන්ට අත්වැලක් සැපීමට ලැබීම භාග්‍යයක් කොට සලකන බවයි. සමෝපාකාරයේ ශක්තිමත් කොට ජනතාවට උපරිම ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කර තිබේ. අයවැයින් සමෝපාකාර ව්‍යාපාරය වසර 5ක් බදු වලින් නිදහස් කළේය. ජීවන වියදම පිළිබඳව ප්‍රකාශ කරමින් පටු දේශපාලන වාසී අපේක්ෂාවෙන් ඇතැම් දේශපාලඥයන් සතිපොළවලට ගොස් විවිධ ප්‍රචාර සිදු කරයි. එහෙත් ඔවුන්ගේ පාලන සමයේ සමූපාකාර ව්‍යාපාරයට සිදු කළ විනාශය අමතක වී ඇති බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය. ජනතාවට සහන සැලසීමට තිබූ සමූපාකාරය විනාශ කර දෙමු පිරිස්වලට ජීවන වියදම ගැන කතා කිරීමට කිසිදු අයිතියක් නැතැයි රාජපක්ෂ මැතිතුමා මෙහිදී අවධාරණය කළේය. සමූපාකාර ව්‍යාපාරයේ භාණ්ඩ බෙදා හැරීමේ ප්‍රධාන ජාලය බවට පත් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී කියා සිටියේය. නිදහසින් පසු සමූපාකාර ව්‍යාපාරයේ නංවාලීම සඳහා වැඩිම මුදලක් වෙන් කෙරුණේ 2008 අයවැයෙන් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.